මෙතන ඉස්සරහට අපිට ෂුවර් නෑ කායකට යන්න පුළුවන්ද කියලා. ලස්සන තැන් හොයන් යන ගමනේ මේ වගේ අසීරු පාරක්ම තමයි අපිට හම්බ වෙන්නේ. අපිට මෙතන වාහනේ දාලා පයින් තමයි යන්න වෙන්නේ. එහෙනම් අපි පයින් යමු. ලෝකල් ටිකට් එක වෙන 150යි, ෆොරෙන් අයට 500යි. දැන් සීතලයි. හයි ඔන්න අද අපි යනවා හරි ලස්සන ගමනක්. යනවා වන්ත්‍රී හිල් මාතලේ තියෙන්නේ. ලස්සන විවේකයක් තියෙන 360 view තියෙන තැනක් විදියට තමයි කියන්නේ. අපි උඩට ගිහලා බලමු නේ. අපි දැන් මේ යන ගමන් ඉන්නේ. බයි. උඩදී හම්බෙමු. Alien මේකද? Thank you. ඉතින් මෙතන ඉස්සරහට අපිට ෂුවර් නෑ කායකට යන්න පුළුවන්ද කියලා. මොකද අපි කායකේ ගොඩක් යට වදිනවා. ඉතින් කෝල් ගත්තා නම්බරයකුත් තියෙන බෝඩ් එකේ. නමුත් no answer. අපි කොකට ගිහලා බලමුද? මෙතන ඉඳලා කිලෝමීටර් 2කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙනවා කියලා කිව්වේ. කාර් එකට යන්න පුළුවන්ද කියලා බැලුවා. කොහෙද දුවන්නේ ඔයා? මේ චුට්ටේ විතරයි මේක තියෙන්නේ. ගල් තියෙන්නේ. එතන එහාට ආයෙ හොඳ යන්න පුළුවන්ද? යන්න. පුළුවන් නේද? දන්නේ. මේ චුට්ටේ විතරයි ගල් තියෙන්නේ. අයින් පස්සේ තමයි තුන්දීම තහනම් කියලා ගහලා තියෙන්නේ. ඒක ගහලා තියෙනවද? ඔව් හරි. මේ චුට්ට පහස් කරපුවම ආයෙ තියෙන්නේ හොඳට පස් ඉතින් ආයෙ හරව ගන්න තැනක් නැති දන්නේ නැහැ නේ. දන්නේ එහෙම ගහලා මොකුත් නැහැ. එහෙනම් දාලා යන්න තියෙනවා අපි. මෙතන දාලා මෙතන තොලියෝ කියන්නේ. ඒකෙන් දාලා අපච්චි. ඈ? ඔව්. මේ ටික විතර තියෙන ප්‍රශ්නයකට. මේ චුට්ට විතරයි. අනේ යමු බලන්න. නඩේ ගුරා කියනවා නම් වාහනේ රෙඩි. ලස්සන තැන් හොයන් යන ගමනේ මේ වගේ අසීරු පාරක්ම තමයි අපිට හම්බ වෙන්නේ. එහෙම නේද? ඉතින් අපිට මේ එන්ට්‍රන්ස් එකෙන් එහාට වාහනේ යන්න අමාරුයි. ඉතින් අපිට මෙතන වාහනේ දාලා පයින් තමයි යන්න වෙන්නේ. එහෙනම් අපි පයින් යමු. මෙතන ඉඳලා කිලෝමීටරයක් එකමාරක් වගේ යන්න තියනවා කියලා කිව්වා. ගිහිම තමයි බලන්න කොච්චර දුරක් තියෙනවද කියලා. ඉතින් හොඳයි අපි හවස 4 වෙනකන් විතර ඉඳලා ආවෙනේ. ඔව් අපි හවස තමයි පිටත් උනේ. හේතුව අවුව බහිනකන් ඉඳලා මේ වගේ. ඔයා දන්නවද මේ මෙතෙන්ට වන්ත්‍රී හිල් කියන්නේ කියලා? කියන්න බලන්න. අනේ මන් දන්නේ. නෑ මේ කන්ද මුදුනේ ගහක් තියනවලු එක ගහක්. එක ගහක් තියනවද නේද? ඔව්. එතකොට 1 3 හරිනේ එක ගහක්. හරිනේ කන්ද මුදුනේ හිල් එකේ. ඔය කියන්නේ හුදකලා වෙච්ච ගහක්. ඒ කියන්නේ පරිසරයේ ගස් නැති හුදකලාවේ එක ගහක් තියෙනවා කියනෝනේ. ඒක නිසා 1 3 හිල් කියනවලු. ඉතින් අපි බලමු ඇත්තට මේ ගහ තියනවාද කියලා. ගිහිල්ලා බලමු ගහ තියනවද කියලා නේ. සනීපත ගමන. ටිකක් මහන්සි. ඒ පතිද?
මාන්සි. එහෙනම් වන් ට්‍රී හිල් ආවා. ලෝකල් ටිකට් එක වෙන 150යි, ෆොරෙන් අයට 500යි. මෙතන කැම්පින් පුළුවන්. ඒකට නම් මම දැක්ක 3000යි කියලා ගහලා තියෙනවා. අපි තව ඉදිරි කාලයකදී අපි දෙන්නත් කැම්පින් එකක් එමු මෙතනට. එමුනේ? එමු. අනිවාර්යෙන්. හුලංගලත් කැම්පින් එකක් යන්න ආසයි. මේ දවස් ටිකට තිබුණ ක්ලයිමේට් එකත් එක්ක පොඩ වැස්ස ඒ ප්‍රශ්නත් එක්ක තමයි ආය යන්න බැරුනේ. අපි යමු ඉස්සරහට. ඔන්න ටිකට් ගත්තා. ඉතින් මෙතන ලස්සන view point එකක්. ඇත්තටම 360 view location එකක්. ඉතින් මාතලේ තියෙන සුන්දර view point එකක් වන් ත්‍රී හිල් කියන්නේ. ඉතින් වන් ත්‍රී හිල් කිව්වම අපිට හිතෙන්නේ වන් ත්‍රී හරිනේ එක ගහක්. ඉතින් කන්ද මුදුනට බොහොම හුදකලා වෙච්ච එක ගහක් තියෙන නිසා තමයි මේ කන්දට වන් ත්‍රී හිල් කියලා තියෙන්නේ. මම හිතන්නේ ඒ ගහ තමයි කොයි අන්න අර පේන්නේ ඒ ගහ තමයි. තුන්සි හැඩ පේනවා තමයිනේ. අපි හවස් වෙනකම්ම වන් ට්‍රී හිල් හිටියා. අපිට සන්සෙට් එක බලන්න ආස හිතුණා. දැන් සීතලයි. ඉතින් ඔන්න ඔයාලට බලන්න පුළුවන් කොහොමද කියලා. අපි පෙන්නමුනේ. ඔව්. දැන් නම් සීතලයි. දැන් තමයි ෆීලින්. ඉතින් එහෙනම් අපි තවත් ලස්සන ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බ වෙමු. අපි ගිහිල්ලා එන්න. මතක ඇතිව අපි YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන location එකකින් ආයෙත් දවසක අපි එන්නම්. මේ travel with Jani and Ashi.